මුලින්ම ආව හැඟීම අන්න ඒක අසාධාරණයි කියන එක. ඇත්තටම ඒ ස්ට්‍රයික් එකකදී හරි සාමාන්‍යයෙන් ගොඩාක් දෙනෙක් අපහසුතාවයටපත් වෙනවානේ. හැබැයි පුතේ මට ඊට පස්සේ මතක් වුණා හරි මමත් අවුරුදු 10කට දැන් මම ගවර්න්මන්ට් හොස්පිටල් වැඩ කරන එක නැවතිලා දැන් සාමාන්‍යයෙන් පුතේ අවුරුදු 14ක් වෙනවා. හරි මටත් මතක් වුණා මේ අවුරුදු 14කට කලින් මමත් ඔන් කෝල් නයිට් එහෙම කරපු කාලේ සිද්ධ වෙච්ච සිද්ධිය. හරි සරලව කියනවා නම් දැන් කෑගල්ල හොස්පිටල් එකේදී පුතේ අපේ ක්වාටර්ස් එක තියෙන්නේ හරි අපේ ක්වාටර්ස් එක තියෙන්නේ පුතේ මෝචරියට එහා පැත්තේ. හරි මෝචරියට එහා පැත්තේ කියන්නේ ඒ හරිය පුතේ එන්න පට්ට හරි මේ පාළුයි. දැන් අපි අපේ ඩියුටි එක ඔන් කෝල් ඩියුටි එක. හරි දැන් ඔන් කෝල් ඩියුටි එකක් කියලා කිව්වම සමහර වෙලාවට සමහර වාට්ටුවේ හරි සමහර ඒ කියන්නේ ඒකේ තියෙන විශේෂත්වය තමයි දැන් අපි ඉන්ටර්න් කරන කාලේ පුතේ තියෙන විශේෂත්වය තමයි අපි දැන් ඕනෙම ලංකාවේ තියෙන ඕනෙම රාජ්‍ය සේවක රාජ්‍ය හෝ පෞද්ගලික එකක රාත්‍රී වැඩ කරපුවාම ඊළඟ දවසේ නිවාඩුනේ. ඉතින් ඔන්න ඔය වගේ කාලයක් පුතේ. එතකොට අපි බලනවා සාමාන්‍ය වාට්ටුවේ වැඩ රෑ 10ට 11ට ඉවර වුණත් කොහොම හරි ගිහිල්ලා නිදාගන්න. හැබැයි හිතන්නකෝ පාන්දර 2ට 3ට ආයෙ මොනවා හරි ප්‍රශ්නයක් වුණා කියලා ආයෙ නැවත එන්න ඕනේ. සමහරට වාට්ටුවේ රූම් එකක් නැහැ ඒකට. වාට්ටුවේ රූම් එකක් තිබුණා නම් අපි සමහරට වාට්ටුවේ එකෙම නිදා ගන්නවා. හරි. ඉතින් ඒ නිදා ගන්න උන එක වුණත් පුතේ සාර්ථක නැහැ ඉතින්. හරි ඉතින් අපි බලන්නේ කොහොම හරි කරලා පුතේ වාට්ටුවේ එහෙම මොනවත් බකට් කියලා අපි කියන්නේ. කියන්නේ මොනවත් මේ අවුල් යන ප්‍රශ්න නැත්තම් එහෙම ලෙඩ්ඩු නැත්තම් අපි කොහොම හරි ඉතින් යන්න උත්සාහ කරනවා. දැන් අපි පිරිමි අය හින්දා අපිට ඕකේ ඉතින් අර මෝචරිය පහු කරගෙන පුතේ අර ඒ හරිය ටිකක් එයා කොච්චර අසරණ වෙන්නේ නැද්ද? ඒ කතාව අහන තාත්තා කොච්චර අසරණ වෙන්නේ නැද්ද? හරි ඒ තමන්ගේ සිද්ධියක් නෙහින්ද නෙවෙයි පුතේ එතනදි සිද්ධ වෙන්නේ. හිතන්න හරි ඒ සිද්ධිය සිද්ධ වෙන්නේ හරි තමන් ගානක් වෙලා නම් මොන්න මොකක් හරි ඔය වගේ රිස්ක් එකක් ගන්න එක යම් කිසි දෙයක් තියනවා කියලා හිතන්න පුළුවන් පුතේ. හරි. නමුත් ඇත්තම කතාව පුතේ දැන් අපේ ස්ටාෆ් වල වැඩ කරනවා මම මේ කියන්නේ උපාධි එහෙම අරගෙන එහෙම නෙමෙයි. හරි හොඳට ටැලන්ට් එක තියෙන කට්ටිය අපේ මේ ස්ටාෆ් වල වැඩ කරනවා ડોක්ටර්ස්ලාටගේ මූලික දැන් මම අර මුලින් කිව්ව ඉන්ටර්න්ෂිප් කියලා. පුතේ මම ඉන්ටර්න්ෂිප් වැඩ කරන කාලේ මට හම්බුනේ රුපියල් 26000යි පඩිය. හරි රුපියල් 26000යි. හරි දැන් නම් මං හිතන්නේ ඒක රුපියල් 60000ක් 70000ක පඩියක් හම්බ වෙනවා. හැබැයි මේමයි. එතනින් එහාට ප්‍රශ්නයක් නැහැ පුතේ. එතනින් එහාට SLMC රෙජිස්ට්‍රේෂන් ගත්තාම සාමාන්‍යයෙන් ලක්ෂ 2ක 3ක පඩියකට යන්න පුළුවන්. හරි ඒ වුණාට දැන් ඒක තුල ඒ ડોක්ටර් කෙනෙක් කරන කැපකිරීම අවුරුදු ගාණක් කැම්පස් ගිහිල්ලා පුතේ අර කැම්පස් යන එක මොකක් හරි කියලා හිතන්නකෝ. හරි මේ ජොබ් එකේ තියෙන ප්‍රශ්නේ හරි එයාටත් ඒ අනුරාධපුරේ ඉන්න කාලේ මේ එයාටත් ආවයි කියලා කිව්වා. ඒ ක්වාටර්ස් එක ආවට ඒ ඉඩම තියෙන ඒරියා එකවත් හරියට සුද්ධ කරන්නේ නැතුව තනි කර පට්ට පාළුයි. හරි සාමාන්‍යයෙන් මිනිස්සු වැඩි ගැවිසෙන්නේ නැති. ඒ කියන්නේ වැඩි ඒ හරිය ගොඩක් පාළු තැනක් ඉන්න මෙයත් ඒ එක මෙයත් මොකද කරන්නේ මේ රාජකාරියේ හින්දා හරි නඩෝ පඩර ගානක් වෙලා නම් ඔන්න මොකක් හරි ඔය වගේ රිස්ක් එකක් ගන්න එක යම් කිසි දෙයක් තියනවා කියලා හිතන්න පුළුවන් පුතේ. හරි නමුත් ඇත්තම කතාව පුතේ දැන් අපේ ස්ටාෆ් වල වැඩ කරනවා මම මේ කියන්නේ උපාධි එහෙම අරගෙන එහෙම නෙමෙයි. හරි හොඳට ටැලන්ට් එක තියෙන කට්ටිය අපේ මේ ස්ටාෆ් වල වැඩ කරනවා ડોක්ටර්ස්ලාටගේ මූලික දැන් මම අර මුලින් කිව්වේ ඉන්ටර්න්ෂිප් කියලා. පුතේ මම ඉන්ටර්න්ෂිප් වැඩ කරන කාලේ මට හම්බුනේ රුපියල් 26000යි පඩිය. හරි රුපියල් 26000යි. හරි දැන් නම් මං හිතන්නේ ඒක රුපියල් 60000ක 70000ක පඩියක් හම්බ වෙනවා. හැබැයි මෙහෙමයි. එතනින් එහාට ප්‍රශ්නයක් නැහැ පුතේ. එතනින් එහාට SLMC රෙජිස්ට්‍රේෂන් ගත්තාම සාමාන්‍යයෙන් ලක්ෂ 2ක 3ක පඩියකට යන්න පුළුවන්. හරි ඒ වුණාට දැන් ඒක තුල ඒ ડોක්ටර් කෙනෙක් කරන කැපකිරීම අවුරුදු ගාණක් කැම්පස් ගිහිල්ලා පුතේ අර කැම්පස් යන එක මොකක් හරි කියලා හිතන්නකෝ. හරි මේ ජොබ් එකේ තියෙන ප්‍රශ්නේ පුතේ දිවා රාත්‍රී. හරි දැන් උදාහරණයක් රාත්‍රී වැඩ කරන්නේ ડોක්ටර්ස්ලා විතරක් නෙමෙයි. ඕන තරම් නයිට් වැඩ කරන කට්ටිය ඉන්නවා. නමුත් එයාලා වැඩ කරන්නේ සමහරවිට ඔෆිස් එකක් ඇතුලේ. හරි. නමුත් දැන් අරකෙදි වාට්ටුවක හරි ඊට පස්සේ පුතේ අනිත් කාරණේ තමයි ওই වගේ ක්වාටර්ස් එකක යන්නේන ඒ අතරමැද තියෙන ආරක්ෂාව ගැන එහෙම හරි ඒක ඇත්තම කතාව. හරි ඒක ඇත්තම කතාව පුතේ. එතනදී ලොකු ප්‍රශ්නයක් තියෙනවා කියලා මටත් පස්සේ දැන් මමත් ඒ සිද්ධියේදී මගේ යාළුවෝ එහෙම අපි කතා බහ කරද්දී අයියෝ මචං මාරයි නේද කියලා කතා බහ කරද්දී තමයි මටත් මතක් වුණේ හරි මේක මේ තරම් ඇත්තටම මෙතන ප්‍රශ්න තියෙනව නේද කියලා. හරි
ඉතින් මගේ වයිෆ් වැඩ කරද්දිත් එයාලත් කියනවා සමහර දවස්වල ওই කතාව සම්බන්ධව කිව්වා මේ එයාලා දැන් එයාට සමහර දවස්වල රිසර් OPD එකක වැඩ කරා. එතන ඒකේ නම් එතනම රූම් එකක් තියෙනවා. හරි. එතකොට ඒ රූම් එකේම නිදා ගන්න පුළුවන්. ඉතින් ඒ රූම් එකේ වුණත් සමහර ලාවට ඒ අවශ්‍ය ෆැසිලිටිස් හරියට සමහර ලාවට ලයිට්ස් නැහැ. ওই වගේ ප්‍රශ්න. හරි. දැන් අන්න ඔය වගේ එක එක ගැටලු පුතේ එයාලට තියෙනවා. හරි. ඉතින් එතනදී ඉතින් මේ මම හිතනවා එකාතකින් පුතේ දැන් මොන දේ වුණත් එයාලගේ ජීවිතේනේ. දැන් හිතන්න හරි ඒක ජීවිතයක් සම්බන්ධ ප්‍රශ්නයක්නේ. හරි. දැන් හිතන්න දැන් අර විදිහට පුතේ රේප් වෙලා ওই වගේ ප්‍රශ්නයක ඉඳිද්දි එදා රාත්‍රියේ වැඩ කරන ලංකාවේ හොස්පිටල් ගොඩක ડોක්ටර්ස්ලා විතරක් නෙමෙයි ඇටෙන්ඩන්ට්ස්ලා නර්සස්ලා හරි MLT අනික් සර්විසස් වල ඔක්කොමලා හරි එදා දවසේ හිතන්න පුළුවන් ක්වාටර්ස් එකට යද්දී මටත් මේ වගේ ඉරණමක් ඇති වෙන්න පුළුවන් නේද කියලා. හරි. අනිත් එක මම අර දැක්ක සෝෂල් මීඩියා වල දැක්ක ෆොටෝ එක හරිද දන්නේ නැහැ. ඒ ෆොටෝ එක හරිනම් පුතේ ඒ රේප් කරපු මිනිස්සයා ඒ රේප් කරපු මිනිස්සයා වල දකින්න ඇති සමහරවිට මේ මෙතන ලොකු මාක් එකක් තිබ්බා. හරි. ඒ ලොකු මාක් එකක් තියෙනවා කියලා කියන්නේ ඒ සර්ජරි එකේ මාක් එක තමයි පුතේ ලැපරටොමියක් කියලා කියන එක. හරි. ඒ කියන්නේ බඩ කපලා ඔපරේෂන් කරපුවා. බඩ කපලා ඔපරේෂන් එකක් කරනවා කියලා කියන්නේ සාමාන්‍යයෙන් වෛද්‍ය විද්‍යාවට අනුව තියෙන ප්‍රධානතම සර්ජරි එකක්. හරි ඒක අනිවාර්යයෙන්ම හෙල්ත් ස්ටාෆ් එක ડોක්ටර්ස්ලා නර්සස්ලා හරි ඒකට අදාළ ඉන්වෙස්ටිගේට් කරන කට්ටිය හැමෝගෙම කැපවීම මත තමයි පුතේ මේ මිනිස්යාගේ ජීවිතේ තීරණය වෙන්නේ. සාමාන්‍යයෙන් ලැපරටොමි එකක් කරපුවම සැලකිය යුතු percentage එකක් පුළුවන් පුතේ මැරෙන්න. ඊට පස්සේ ඉන්ෆෙක්ෂන්ස් එහෙම ඇති වෙලා හරි මැරෙන්න chance එකක්. ඉතින් මේ මිනිස්සයා නිකන් ඔහෙ ජොලියට නිකන් ලැපරටොමියක් කරනවා. එහෙම කරන්නේ නැහැ. හරි ඒක කරන්න ඕනෙම නම් තමයි කරන්නේ. ඒ කියන්නේ එයා වෛද්‍යවරු නිසා ජීවත් වෙච්ච කෙනෙක්. හරි කියලා තමයි මට නම් හිතෙන්නේ. ඉතින් සරලව කියනවා නම් එහෙම කෙනෙක් සාමාන්‍යයෙන් ડોක්ටර් කෙනෙකුට රෙස්පෙක්ට් එකක් තියෙන කෙනෙක් වෙන්න ඕනේනේ. හරි මම කියන්නේ එහෙම ඒක වෘත්තියක් වෙනම පැත්තකින් ගත්තාම හරි ඉතින් ඒම කෙනෙක් අතින් මේ රේප් වීමක් වෙන්නේ. හරි දැන් සාමාන්‍යයෙන් උදාහරණයක් විදිහට මට කවුරු හරි කෙනෙක් හොඳ දෙයක් කරලා තියෙනවා නම් යම් කිසි දෙයක් මං වෙනුවෙන් කරලා තියෙනවා නම් ඒ වෘත්තියේ ඉන්න කට්ටියන්ට මම ගරු කරනවා. හරි දැන් හිතන්න අර මනුස්සයාට පුතේ එහෙම සර්ජරි එකක් කරපු කෙනෙක් විදිහට එයා ડોක්ටර්ස්ලා ගැන හරි නර්සස්ලා ගැන එයාට පොඩි ගරුත්වයක් හිතේ තියෙන්න ඕනේ. මොකද එයාගේ ජීවිතේ ජීවත් වෙලා තියෙන අර මිනිස්සු මත. හරි ඉතින් එහෙම කෙනෙක් ගතින් කොහොමත් වෙනවා කියන්නේ අනෙක් මිනිස්සු අතින් තව කොහොම වෙන්න පුළුවන්ද? හරි ඉතින් ඒක නිසා මට නම් ඒක ඇත්තම කතාව පුතේ ඉතින් එතන පස්සුව මට හිතුණා හරි මේ කරපු වර්ජනය සාධාරණයි කියලා. ඒ වර්ජනය සාධාරණයි කියන එකෙන් අදහස් වෙන්නේ හරි දැන් එතන වර්ජනය කරනවා කියලා එයාලා සාමාන්‍යයෙන් මේ හැම ලෙඩෙකුටම ප්‍රතිකාර කරන එක නවත්තන්නේ නැහැ. හරි ඉමර්ජන්සිස් විතරයි පුතේ කරගෙන යනවා. අර නෝමල් ලෙඩු ටිකට තමයි පුතේ බෙහෙත් කරන එක නවත්තන්නේ. හරි දැන් ඕක මෙහෙම තර්ක කරන්නත් පුළුවන්. ඔය මොන කාරණේ තිබ්බත් හරි එයාලගේ රස්සාව ඒකනේ එයාලට එහෙම වර්ජනය කරන්න අයිතියක් නැහැ කියලා තර්ක කරන්න පුළුවන්. ලංකාව කියන්නේ තුන්වන ලෝකේ රටක්. එහෙම නැත්නම් බංකොලොත් වෙච්ච රටක්. හරි ඒ වගේ රටක අපිට ඔය ඔච්චර එයාලට ෆැසිලිටිස් දෙන්න බෑ කියලා මිනිසුන්ට තර්ක කරන්න පුළුවන්. හැබැයි පුතේ ප්‍රශ්නේ තමන්ගේ වුණහම පස්සේ තමයි ඒකේ හරි මේක තේරෙන්නේ. දැන් හිතන්න මේ තාත්තා කොච්චර අසරණ වෙන්න ඇද්ද? තේරුණාද? තමන්ගේ දුවව කැම්පස් යවලා මම දන්නේ නැහැ ලංකාවේ ඉගෙන ගත්ත කෙනෙක්ද පිටරට ඉගෙන ගත්ත කෙනෙක්ද කියලා. කැම්පස් යවලා රැකියාව ආශ්‍රිත වෙච්ච හරි ඒ වටපිටාව නිසා තමන්ගේ දුවට මෙහෙම සිද්ධියක් සිද්ධ වෙනවා කියන්නේ තාත්තගේ ජීවිතේ කොච්චර කඩාගෙන වැටෙනව නැද්ද? ඔයාගේ තාත්තා ඔයා ගැන තියෙන බලාපොරොත්තුව ගැන පොඩ්ඩක් ඒක හිතලා බලන්න. එතකොට ওই ප්‍රශ්නේ දැනේ. හරි අනිත් කාරණේ තමයි පුතේ ලස්සනම කාරණේ කියලා කියන්නේ වෛද්‍යවරුන්ට හරි සාමාන්‍යයෙන් පිට රටවල හම්බ වෙන පඩිය ගැන ගත්තාම හරි සාමාන්‍යයෙන් සරලවම ගත්තොත් ওই පශ්චාත් උපාධිය එහෙම පාස් වෙච්ච කට්ටිය නම් සාමාන්‍යයෙන් පිට රට ගිහිල්ලා පුතේ ලක්ෂ 20 25 nothing හොයනවා. හරි ලක්ෂ 20 25 පුතේ nothing හොයනවා. හරි එහෙම නැතුව සාමාන්‍ය ડોක්ටර්ස්ලත් පුතේ සාමාන්‍යයෙන් මාසෙකට ලක්ෂ 10 නම් අනිවාර්යයෙන්ම වගේ ගන්න පුළුවන්. ලක්ෂ 10ට වඩා අඩු බඩි වලට නම් සාමාන්‍ය පිටරට යන්නේ නැහැ කට්ටිය.
හිතන්නකෝ එහෙම ගෙවීමක් කරගන්න හැකියාව තියෙන වෘත්තියක ඉන්න මිනිස්සු හරි ලංකාවේ රැඳිලා ඉන්නවා හරි ඒ අඩුපඩියකට වැඩ කරනවා හරි අඩුපඩියකට වැඩ කරද්දි ඉතින් එයාලට අවශ්‍ය මූලික දේවලුත් එයාලට හම්බ වෙන්නේ නැහැ කියලා කියන්නේ. ඉතින් එතනදී එයාලට මං හිතනවා හරි එයාලට ඇත්තටම ලොකු ප්‍රශ්නයක් එතන තියෙනවා කියන එක. හරි ඉතින් ඕකෙදි වෙන්න උනේ මෙහෙම දෙයක්. මම දැක්ක දේ මේකෙදී සමාජයේ පොඩි ගොඩාක් ලොකු විරෝධී මතයක් ඔතනදී හැදුනා මේ කරපු ස්ට්‍රයික්ස් එහෙම වැරදි කියලා. ඇත්තටම වැරදි පැත්තකුත් තියෙනවා. හැබැයි මම දකින දේ හරි ඒ වැරදි පැත්ත ඒ ස්ට්‍රයික් එක කරපු විදිහ දැනුවත් කරපු මිනිස්සු අතේ තමයි මම නම් හිතන විදිහට ලොකුවටම වැරද්ද තිබ්බේ. දැන් ඔයාලා දැක්ක නේද අර GMO එකේ නිලධාරීන් කියලා ඇවිල්ලා හරි මාධ්‍යට ඇවිල්ලා හෙන්න මරාගෙන මැරෙන විදිහට නිකන් හෙන්න ඇග්‍රෙසිව් විදිහට කතා කරානේ පුතේ. හරි එහෙම නෙමෙයි පුතේ. ඒක ඒ අර එයාලට උගත්කම තිබ්බට හරි එතන අර මට නම් තේරෙන විදිහට එයාලට කියන්න තිබ්බා මහ ජනතාව දැනුවත් කරන්න තිබ්බා. මට මේක ඔයාලත් එක්ක තියෙන ප්‍රශ්නයක් නෙවෙයි. අපිට මෙන්න මේ වගේ ප්‍රශ්න. දැන් උදාහරණයක් විදිහට මටත් හිතුනේ මේ ස්ට්‍රයික් එක අසාධාරණයි කියලා මුලින්ම. මොකද මමත් ඔය විදිහටම රෑට මේ ඔන් කෝල් කරා. හරි මට ඒක දැන් මතක නෑ. මොකද දැන් මම ඒක කරලා අවුරුදු 14ක්. ඔය විදිහට කිව්වේ නෑ. හරි දැන් ඔයාලා මෙතන ඉන්න දරුවෝ වුණා. හරි මම මේක ඇත්තටම ඔයාලට වැදගත් වෙන්නේ නැත්තම් මම මේක කියන්නේ නෑ. හරි මොකද ඔයාලත් මෙතන භාගයට භාගයක් බයෝ කරන කට්ටිය ඉන්නවනේ. හරි මේක ඔයාලගේ අනාගතය ගැන ඔයාලට සමහර වෙලාවට මෙඩිසින් ගැන එපා වෙන්න පුළුවන්. එහෙම එකක් නෙමෙයි පුතේ. දැන් ඇත්ත කතාව අපි මිනිස්සු ජීවත් වෙන්න අපිට සල්ලි ඕනේ වුණාට මං හිතනවා වෙන ඕනෙම වෘත්තියකින්. ඒ කියන්නේ මේ ටීචින් වලින් අපිට පුළුවන් පුතේ මිනිස්සෙගේ ජීවිතයක් හරි ලොන්ග් ටර්ම් හදලා ගන්න. හරි අනිත් එක තමයි මෙඩිසින් වලින්. හරි මෙඩිසින් වලින් පුළුවන් පුතේ මේ මිනිස්සෙක් ඒ මොහොතේ මැරෙන කෙනෙක්ව ගොඩ ගන්න. ඒක මාර තෘප්තියක් දෙන දෙයක්. හැබැයි ඉතින් තෘප්තිය විතරක් මදි. අනිවාර්යෙන් අපිට ජීවත් වෙන්න සල්ලිත් ඕනේ. හරි ඉතින් ඔන්න ඔකයි මම දකින දේ තමයි අර මේ ස්ට්‍රයික් එක වෙනවා කියන එක පොඩ්ඩක් ඉතින් අර සමාජයට දැනුවත් කරන්න තිබ්බා ඊට වඩා ලස්සනට. මෙන්න මෙහෙම අපිට ප්‍රශ්න තියෙනවා. මෙහෙම අපිට ප්‍රශ්න තියෙනවා. හැබැයි ඉතින් එහෙම ලස්සනට කොච්චර දැනුවත් කරත් මාධ්‍ය හැසිරෙන්නේ මොකද්ද? ඒක තව අවුල වෙන විදිහට. එතකොට තමයි පුතේ එයාගේ YouTube මේ නිවුස් එකට තියෙන YouTube එකේ දාපුවම පස්සේ views වැඩි වෙන්නේ. හරි මොකද මාධ්‍ය විසින් බලන්නේ කොයි වෙලාවෙත් මේක ප්‍රශ්නයක් නිර්මාණය කරන්න. හරි ඔන්න ඕක තමයි පුතේ තියෙන්නේ. ඉතින් ඒකට ඉන්නවා සමහර මිනිස්සු ඇරියස් කාරයොත් ඉන්නවා. හරි සමහර මිනිස්සු ඇරියස් කාරයෝ ඉන්නවා. මොකද්ද සමහර අය මෙඩිසින් යන්න try කරනවා බැරි වෙනවා. හරි ඊට පස්සේ තමන්ගේ දුව හෝ පුතා ડોක්ටර් කෙනෙකුට බන්දලා දෙන්න try කරනවා බැරි වෙනවා. හරි ඊට පස්සේ හැම ડોක්ටර් කෙනෙකුටම ඉංජිනේර කෙනෙකුටම බයිනවා. හරි අන්න එහෙම අධීරවල් තියෙනවා පුතේ. මම කියන්නේ හැමෝම එහෙම නෙමෙයි. හරි හැමෝම එහෙම නෙමෙයි. ඉතින් එතනදීම පොඩි සාධාරණ හේතුත් තියෙනවා කියන එක තමයි මේක මගේ මතය. මේක මට තේරෙන විදිහ. හරි ඉතින් ඕක තමයි පුතේ සිද්ධිය. සමාජයේ මම නම් කියන්නේ ඉතින් මෙහෙමයි පුතේ. දැන් ඔයා හොඳ දෙයක් කරනවා නම් ඔයාට මොන ඇරියස් කාර්යෝ මොන විදිහට කිව්වත් හරි කිව්වත් ඉතින් ඔයා එක් ගණන් ගන්න එපා. ඔයා හොඳ දේ නම් හරි දේ නම් කරන්නේ. ඒක දැන් උදාහරණයක් විදිහට මටත් පුතේ මම ගවර්න්මන්ට් වැඩ වලින් අයින් වුණාන් පස්සේ මටත් එන ටෝක්ස් දෙන්න ආව සමහරක් අය නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගෙන හරි මෙහෙමයි කියලා. මම ඒ වුණාට අදට මම උන්ට පෙන්නලා ඉවරයි මම මොකද්ද කරලා තියෙන්නේ කියලා. එකක් තමයි මම නිදහස් අධ්‍යාපනය ඉගෙන ගත්තා. මම දැඩිව විශ්වාස කරන දේ තමයි මට විතරක් නෙවෙයි නිදහස් අධ්‍යාපනය දුන්නේ ඔක්කොටම දුන්නා. හරි ඒකෙන් ප්‍රයෝජනය ගත්තේ අපි වෙනම කතාවක් ඒක. මට විතරක් කියලා අමුතු නිදහස් අධ්‍යාපනයක් දුන්නේ නැහනේ. හරි ඒ නිදහස් අධ්‍යාපනයෙන් ප්‍රයෝජනය ගත්තා. ඒක කමන්නේ ඔක්කොම මේ අපි ඒකෙන් වැඩි ප්‍රයෝජන ගත්තා කියලා හිතන්නකො. ඔව් වැඩි ප්‍රයෝජන ගත්තා තමයි. හැබැයි මම අද වෙද්දි පුතේ මම විශ්වාස කරන දේ තමයි හරි මම අද වෙද්දි පුතේ ડોක්ටර්ස්ලා 10 ගාණක් ඉංජිනේර්ස්ලා 10 ගාණක් අපේ පන්ති වලින් හරි ඉගෙනගෙන කැම්පස් යවලා තියෙනවා. මං හිතන්නේ මං ඊට වඩා ලොකු සේවයක් රටට කරලා තියෙනවා කියලා නිකන් දොස්තර කෙනෙක් විදිහට වැඩ කරනවට වඩා. එතකොට කෙනෙකුට කියන්න පුළුවන් ඔය කිව්වට ඔය 10 ගාණක් වෙන්න පුළුවන් ඇත්ත තමයි. හරි ඒ ළමයි යන්නේ ඒ ළමයින්ගේ දක්ෂතාවය නිසානේ කියලා කියන්න පුළුවන්. මම ඒක පිළිගන්නවා කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි මම හිතනවා මේ අවුරුදු 20 ඇතුළත පුතේ අඩුම තරමේ හරි අඩුම තරමේ ලංකාවේ හරි අඩුම තරමේ 50 දෙනෙක් ඇති. හරි මම කිව්ව වචන ටික අහලා පාඩම් නොකර හිටපුන් පාඩම් කරන්න ගත්තා. හරි වැඩ නොකර හිටපුන් හරි වැඩ කරන්න ගත්තා. ඒ කියන්නේ මං කියපු වචන ටික අහලා.
හරි. ඉතින් ඒක නිසා මම එතනදිත් මන් තෘප්තිමත් වෙනවා පුතේ. වෙන කිසිම දෙයක ඔය කිසිම රෙද්දක් නැහැ කියලා හිතන්නකෝ. හරි. ඒ වුණාට නිදහස් අධ්‍යාපනයේ මං වෙනුවෙන් වියදම් කරපු සල්ලි වලට වඩා මම 500ක් දැන් පුතේ ඊට වඩා බදු ගෙවලා තියෙනවා ලංකාවේ ආණ්ඩුවට. හරි. ඔන්න ඕකයි තියෙන එක එක මිනිසුන්ගේ ඇරියස් කතාවලට අපි මේවා කරන්න ඕනේ නැහැ. අපි හරි දේ තමයි කරන්න ඕනේ. දැන් මම ඔයාලට මේ කතාව දැනුවත් කරේ පුතේ. හරි. දැන් ඔයාලා එහෙම වෘත්තියකට ඇරියස් එකක් හදාගන්න එපා. හරි. දැන් ඔයාට වඩා හොඳ වෘත්තියක් කවුරු හරි ඉන්නවා නම් එයාලත් එක්ක මේවා කරන්න එපා. අපි වෙන්න ඕනේ මේක සමාජයක් විදිහට මේ හැම පැත්තකම මම දැක්කා ඊළඟ සතියේ ඉඳන් කවුද ග්‍රාම නිලධාරියෝ ස්ට්‍රයික් කරනවා හරි මොකක් හරි. යාළගෙත් හරි මම දන්නේ නැහැ ඒක ඇත්තද බුරුදු කියන්නේ. යාළගෙත් ඒ වෘත්තීය ප්‍රශ්නයක් තියෙනවා නම් පුතේ වෘත්තීය කියන එක වෙනම දෙයක්. මම තවත් සරල උදාහරණයක් කියන්නම්. පහුගිය කාලේ ක්වොරන්ටයින් තිබ්බනේ පුතේ. හරි. ඒත් මේ මගේ යාළුවෙකුට ડોක්ටර් කෙනෙක්ම තමයි එයාත්. හරි ලංකාවේ එක්සෑම් පාස් වෙලා පිටරට ට්‍රේනින් එකක් තියෙනවනේ ඔයාලා අහලා තියෙනවනේ ෆොරින් ට්‍රේනින් එකක්. ඒ ෆොරින් ට්‍රේනින් එකට යන්න කලින් UK වල ඒ දවස්වල පුතේ මාස 3ක ක්වොරන්ටයින් එකක් තියෙනවා. මාස 3ක් ක්වොරන්ටයින් එකක් තියෙනවා. මෙයා දැන් ලංකාවෙන් UK වලට ගිහිල්ලා තනිකර එයාපෝට් එකේදී ඉඳන්ම එයාට වෙහිකල් එක එනවා. මොකද ක්වොරන්ටයින් වෙන්න ඕනේනේ. හරි. ඒ ක්වොරන්ටයින් එකේ පුතේ ඊට පස්සේ එයාට වෙනම ක්වාටර්ස් එකක් තියෙනවා. ඒ ක්වාටර්ස් එකේ කෑම බීම ඔක්කොම ෆ්‍රිජ් එක එහෙම සම්පූර්ණයෙන්ම පුරවලා තිබ්බයි කියලා මාස 3ක්ද නෑ මාසයක් තමයි ක්වොරන්ටයින් වෙන්න තිබ්බේ. හරි මම මට ඊට පස්සේ සෙට් මතක් වුණා මාස 3ක් කතාවක්. ඒකයි මේ එකපාරට මෙහෙම උනේ. මාසයක මේ ක්වොරන්ටයින් එකේදී පුතේ ෆ්‍රිජ් එකේ එහෙම සම්පූර්ණයෙන්ම කෑම පුරවලා තිබ්බලු. එයාලා යන දවස්වලම දිනපතා කෝල් එකක් දීලා අහනවලු. ඔයාලට තව හොට් මොනව හරි ඕනද කියලා. මේ ෆ්‍රිජ් එකේ එහෙම පුරවලා යන්නේ දැන් සීතල දේවල් වලින්නේ. හරි හොට් මොනව හරි දේවල් අලුත් දේවල් මොනව හරි ඕනද එහෙම කියලා දිනපතා කෝල් එකක් දෙනවයි කියලා කියනවා. මට මෙයා මෙන්න මේ කතාව කිව්වා. හරි මේ කතාවේ කිව්වා මොකද්ද මේ හරි මාසෙට එයාට දුන්න කෑම ටික හරි එයා තව මාස 3ක් විතර තියාගෙන කෑවා කියලා. මං කියන ක්වොරන්ටයින් එක ඉවර වුණාටත් පස්සේ මාස 3ක් විතර මෙයා තව ඒ කියන්නේ ඒක දැන් උදාහරණයක් චීස් තියනවා කියලා හිතහන්කෝ. චීස් කියන්නේ මාස 3ක් කන්න බැරි එකක් නෙමෙයිනේ. මං කියන්නේ ඒ තරමට මෙයාලට ඒ එතනදී සැලකීමක් තියෙනවා. ඔන්න ඕකයි බටහිර රටවල් වල සහ අපේ වගේ රටවල් වල තියෙන වෙනස. අපිට ඒත් මට්ටමට දෙන්න බෑ පුතේ අපේ රටේ හැටි. නමුත් ඉතින් අඩුම තරමේ පුතේ රැකියාව කරන ස්ථානයේ හරිද දැන් හිතන්නකෝ මේ වගේ ට්‍රේනින් එකක් අරගෙන ආපහු ලංකාවට ඇවිල්ලා හරි ලංකාවේ තියෙන ෆැසිලිටිස් එක්ක වැඩ කරද්දී එයා කොච්චර හරි හිතන්නකෝ මානසිකව වැටෙනවද කියලා. හරි මානසික වැටෙනවද කියලා. ඉතින් ඕක තමයි පුතේ තියෙන සිද්ධිය. හරි ඉතින් මේ හැම දෙයක්ම තමන් පොඩ්ඩක් මේ ඇනලයිස් කරලා බලන්න ඕන තමන්ට මේක වුණා නම් කොහොමද කියන එක. හරි. ඕකේ.